මේ ඉන්නේ පිඹුරෙක්. පිඹුරා ගැන දැනගන්න කැමතිද? ඉතින් මේ පිඹුරා තමන්ගේ වර්ගය ආභෝ කරන්නේ බිත්තර වලින්. ඒ වගේම ආහාර විදියට පුංචි ගෙම්බගේ සිට මුවා දක්වා පරාසයක ඉන්න සත්ත්වයින් ආහාරයට ගන්නවා. මෙයා සපා කෑමක් සිද්ධ කරනවා. හිරිහැරයක් කළ විටම යාට රිදුනොත් එයා සපා කෑම සිද්ධ කරනවා. බල්ලෙක් සපා කෑවා වගේ සපා කෑමට හැකියාව තියෙනවා. ඒ වගේම වැසි සමයට දවල් කාලේ එළියට එනවා. වියලි කාලේ රාත්‍රියට තමයි එළියට එන්නේ. ඒ වගේම කුකුළු පැටව් වගේ ඉන්න ගොවිපළවල් ආශ්‍රිතව මේගොල්ලෝ වැඩිපුර කාලය ගත කරනවා. මොකද කුකුළු කොටු වලට පැනලා කුකුලන් ආහාරයට ගන්න මේගොල්ලෝ හරි කැමතියි. ඒ වගේම මෙයාලා මීටර් 2ක් විතර වගේ දිග ශරීරයක් තියෙන සත්ත්වයන් කොටසක්. බලන්නකෝ. ඒ වගේම මේ වගේ සත්ත්වයන් කිසිම සත්ත්වයෙක් මරන්න එපා. ඒගොල්ලෝ අපි සංරක්ෂණය කරමු. සංරක්ෂණය කරන්නට අපි සියලු දෙනාම දායක වෙමු. දාන පොටස් ගන්නවා. අංකල්ගේ මෙතන දියුදාන්නේ කවුද? දිවදාන්නේ ඔයා දන්නේ නැහැ කියලානේ. පිඹුරේ. කිංගිලිද්ද? පිඹුරා. කිංගිලා. පිඹුලා. ඒ කවුද? පිඹුරා. යා ලොකු ඉන්නේ විදිහට ඉන්නේ. කිංගිලා. ඔව් අන්ත පිඹුරා ඉන්නේ. අංකල් මොකද කියන්නේ? මම දැන් බෝත් පිඹුරා තියාගෙන ඉන්නවා. ආතේ මොකද කියන්නේ?